බිස්නස් තමා බබා ඉතින්. ඔයාලගේ තාත්තගේ බිස්නස්ද? තාත්තගේ බිස්නස්. ඔයාට පිස්සුද බබා? මුලින් ඉඳන් ගොඩනගාගත්ත මගේම බිස්නස් එක. තාත්තලා අම්මලා මගේ බිස්නස් වලට ඕඩර් දාන්න දෙන්නේ නැහැ. අනික බබා මම තමයි ගෙදර රන් කරන්නේ. එයාට කියන්නේ බබා අපේ ගෙදර සේවන්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. අපේ ටී ස්ටෝරි එකට එක්කෙනයි අපේ පල්ලේ කට්ටිය එතකොට දෙන්නේ. සැප තමා බබා ඉතින් අපිට. නැත්තම් අපේ ටී ස්ටෝරි හවුස් එකම ෆුල් කරගන්න විදිය. හරියට මේකේ මම මේ බුක්කාට දාන්න දාන්න තොහුරක් අන්නේ මේ බුක්කාට ඉතින් එන්න ෆෝන් එක ඔබට ඩවුන් දෙන්න කින් දාන්නේ පාල කන්නේ තෝගේ ඉදිරියට අපේ පොල් පිටෙන් කපාගත්තන කුකුලෙක් හදාගත්තන හිට වඩා බිත්තරට එක් කරලා බෑ පාල කන්නේ තෝන්න මගේ පෑන්ෂන් එක උඹට මම උදේ ඔක්කොම නැතිලා යනවා පාල කන්නේ ලෝ රාත්නේ කටවනු වැඩකාරයා මොකක් මුරු මොනවද වෙලා තින්නේ වැඩකාරයාට උඹ කියලා දනේ කතා කරන්නේ. මට උඹ බලන් කියලා කතා කරන්න එපා. වෙනදාගේ බේබි කියලා කතා කරනවා. බේබි? බේබිට තව මොනවාරි මේ මොනවාරි අගාර මොනවා බලන්න මොන ලෝන් තව ලස්සනට කෙට් වෙන බේබි කියලා. අන්න හරි. බනින්න බබා බනින්න. සර්වන්ස්ලා බැනලා තමයි හදා ගන්න ඕනේ. මොකද සද්දේ? නෑ මොනවා සද්ද නෑ. උඩ අතු ගාගෙන ගිහලා බැල්කනේ සුද්ධ කරලා දාන්න. අම්මට මට දැන්න තේරුනේ. මම මේ උඩ අස්කලේ වල මම මේ බැල්කනේ කියලා සුද්ධ කරලා දාන්න. ඒකනේ මේ කපු මේ මාත්‍යෝ. දැන් කනවද? පස්සේ කනවද? අනේ එපා. මේ දැම්ම මට බඩගින්නේ නැහැ. මම පස්සේ වෙත් කන්නම්. ඔයා ඒක වාලා තියන්න. ඒ මාර නෑනේ පුංචි මාත්‍යා. මේ උණුනේ තිබ්බේ. මේ නිවුරම වැඩක් නෑනේ. නේද පුංචි මාත්‍යා? දැම්ම කාලේ මට කාලේ වල රස කියන්නේ.